තාම උඹලට සභාපතිකම් ඕනේද? පා ඕනේ. සභාපතිතුමා මේක අපිට ඔබතුමා ගොඩක් කෙනෙහිලිකම් කරා. ඔබතුමා කිව්වා සබ්ස්ක්‍රයිබ් 5000න් අයින් වෙනවා කියලා. 5000ක් ආවට පස්සේ ඒ අයින් වුණෙත් නැහැ. ඊට පස්සේ කිව්වා 10000න් අයින් වෙනවා කියලා. සබ්ස්ක්‍රයිබ් 10000ක් ආවා. ඒකත් ඔබතුමා මගේ ඇරියා. දැන් සබ්ස්ක්‍රයිබ් 25000න් අර ලියුමක් ලියලා ඇමරිකාවට පැනලා ගියා. දැන් සබ්ස්ක්‍රයිබ් 50000ක් ඇවිත් තියෙනවා සභාපතිතුමා. දැන් සබ්ස්ක්‍රයිබ් 50000ක් ඇවිත් තියෙනවා. මේකෙන් මම පැනලා යන්න අපි ඔබතුමාට ඉඩ තියන්නේ නෑ. මං ඇමරිකාවෙන් ගෙනාව වලට නියම තෑග්ගක්. අද පැනලා යන්නේ මම නෙමෙයි. අද පැනලා යන්නේ උඹලා. සභාපතිකමෙන් මාව අයින් කරන්න මුන්ට වඩා උමනාව තියෙන කාටද කියලා මම දන්නවා. උඹලා තිරේ පිටිපස්සේ ඉඳලා හැංගිලා බලන් ඉන්නවනේ. ඒ සෙල්ලන්නේ මාත් එක්ක පුතේ. මම මෙච්චර වෙලා ගැන්ඩි චෝක් දැම්මේ. මං දැන් එනවා තෙට්. උඹාරි අපි ගාමු. දැන්ද? ඔව් දැන්. මාවිලේ පෙන්නද? අය අම්මා!
සීපුරන්න නැගපුවට ඔක්කොම සල්ලි ගන්න. සල්ලි ගන්න මහත්තයෝ. සල්ලි ගන්නකෝ. මොකද මිනිස්සයෝ අතපය හතරක් තියෙනව නේද? රස්සාවක් කරගන්නවා. මොනවද ඔයි? ලැජ්ජ නැද්ද හැමදාම මේ හිඟා කන්න බස්වල? දැන් මම හිඟන්නේ කියලාද? යකෝ මම මේකේ කොන්දොස්තර. සල්ලි ගන්න ටිකක් ගන්න. සමාවෙන්න ඕනේ මල්ලි මල්ලි මේ හිඟන්නේ කියලා. අපි හිඟන්න ඕකේ තමයි ගොඩක් කරන වෙන්නේ. සමාවෙන්න මල්ලි මම ඒක හිතලා කිව්වේ නෑ. හරි කමක් නෑ මයි. මල්ලි මට ජනකපුරට එකක් දෙන්නකෝ. ජනපුරට එකක්. අප්පඩ මේ සීපුර යන්නේ එකයි. මොකද? සීපුර යන්නේ. මේ බල්ලනකින් නොගත්තර බෝඩ් එකක් දාලා තියෙනවා පිස්සු කෙලින්න එපා. එලම් බෑන්ඩ්. එලා කතා කරලා ටිකට ගන්න. අයි. මල්ලි දැන් ජනකපුරට බස් එකක් තියෙනවා. ඔබ තියේ ඵලයන් මහත්තයා යන කතා කරලා ටිකට ගන්න. මට මේ ජයදෙක්කුයි මාජන සම්පත. ජයදෙක්කුයි මාතන් සපදෙක්කුයි මේද. ඒව නැද්ද? එහෙනම් මට මේ අතාදින ඌරණ එකක් දෙන්නකෝ. යකෝ මාව ස්විෆ්ට් එකක් ගන්න එකක් මේක පේන්නේ. මේ බස් එකේ කොන්දස්තර මම. ඒකනේ මේ මට එන ජනකපුර ටිකට් එකක් දෙන්නකෝ. ජනකපුර නේද? මේ පස්සේ එක්කනත් ඔහොම තමයි. මේක ජනකපුර නේ බල්ලත් බෝඩ් එක බලලා නගින්න මේක සීපුර බස් එක. බල්ල නැගි. බල්ලා පූසා. ජනකපුර යන්නේ නැද්ද? යන්නේ නැහැ ඔය. කතා කරලා අයියේ. මල්ලේ. ඔව්. ජනකපුර එකයි ඉතුරුට බීජ දෙන්න. මල්ලේ බීජේ පා ලොලිපොප් නැද්ද? ලොලිපොප් නංගිට දෙන්න ලොලිපොප් අනේ මේ බුදු මාමේ මේ සීයේ බාප්පේ ආච්චි පුංචි අම්මේ මේ ආයේ මේ වගේ බලවඩ කරන්න බෑ මේ රුපියල් 20ක් දීලා මේ ලොලිපොප් බීඩි ඉල්ලන්න පිස්සුදෝයි අනික මේ මිනිසුන්ට කරදර කරන්න බෑ බස් එකේ යද්දි මල්ලේ ඕ මම මිනිස්සුන්ට කරදර කරේ නෑ. මං කරදර කරේ මේ ගෑනුන්ට විතරයි. මල්ලේ එමු කියන්නේ. හරි? මම මිනිස්සුන්ට කරදර කරේ නෑ මල්ලේ. ඉතින් කතා කරනකොට ගෑනුන්ට මල්ලේ මං කරදර කරේ. මල්ලේ එමු කියන්නේ. මල්ලිකා මොනවාට උයන්නේ? උයන්නේ කියලා කිසි දෙයක් නැහැ මේගේ හැරි. මම පොඩි කවන් කඩේට ඒව මස් 500ක් අම්මෝ මස් එන ගලන් ගෑණි දන්නේ නැද්ද? දුරුතා එතුරුද කාගනි සල්ලි ගන්න මදු බලපෑම එක දෙන්න ඇති මේ සල්ලි නෙමෙයි දකෝ මොකද්ද තාත්තේ මේ මාස 6ක මස් කෑල්ලක් කෑවේ නේද? මාර කුණුනේ අප්පා. මාස 4 කලින් බල මස් කෑවා මල්ලිකා උඹට සල්ලි කොහෙන්ද දකෝ මල්ලිකා කුකුල් මස් කියන්නේ මල්ලිකා අපි සල්ලි දීලා ගන්න ලෙඩනේ දැන් මොනවද ග්‍රෑට කණ්ඩු වෙන්නදී වෙන දෙතින බටුයි පරිප්පුයි. බටු එපා පරිප්පු විතරක් ලිපේදියා දැන් පරිප්පු කොච්චරද ලිපේදියන්නේ හුඬු භාගයක්. අම්මෝ මේ ගෑනම ආව කණ්ඩම ආව ගෑණි මොකක්ද තමස කිව්වේ? නෑ වැඩක් වෙනදියක් තියෙන වරින්ක පරිප්පු ලිපේදිය නැටි කියාද මල්ලිකා දැන් මොනවද මේ උරේ තියෙන්නේ පරිප්පු නිති. හරි සල්ලි බං සල්ලි මෙහෙ කොල්ල ගත්තාත් සමහර මල්ලිකා අපිට බැලුවට වෙනවා මේ අතේ පරිප්පු වැඩි මේ කොල්ල ගත්තා වැඩි හරි දාපන් කොල්ලා දාලා දිනේ කොල්ලා විනාශ කරන්න එපා අතේ මේ කොල්ලා දාලා හොදට ඊළඟ මොනවද තුන පාන මන අඩු මුකුළු වල දාලා කහකුඩු දාන්න එපා කහකුඩු ගන්න ඔය කොල්ලා එලා ලිපේ තියලා හරි ඊට මොනවද දාන්නේ තව දැන් මේකට පොල් කිරි දාන්නෙත් නැද්ද? පොල් කි දාන්න ඕනේ පුත්තක් දාලා ලිපේ තියපන් විනාශ කරන්න එපා උයපන් ගවන්න මේ වයලා ඔකට දානකොට පරිපූර්ණ පිළිද වතුර දාන්න එපා ලීටරේ රුපියලයි නිකන් වතුර දාපන් මල්ලිකා මේ නිකන් ආන්න ඔබට බඩගිනිද කන්න ඕන ඇද රැට මේ මිනිස්සු උදේටත් කෑවේ දිය බා. දවල්ට කෑවෙත් නැහැ. දැන් රැයටවත් කන්නේ නැද්ද? අම්මේ කාලා ආරලා බලපල්ලක තුගේ ඇඟවල වල සයිස් එක තෝ මන් දන්න උඹලා දවසක මාව කාලා උඹලා මාව පාට බසන දැන් මේක සල්ලි නෙවෙයිද බෝබන් ජනකයා එනවා ජනකයා නේද ෂේ මේ ඕක આવොත් නම් ධාර වාතයක් එනවා
ඕකයි පම්පෝරියාගෙන තමයි ඉන්නේ මෙතෙන් ඉඳලා රෑ වෙනකන් සෙල්ලම් කරන්න වෙන්නේ. අද නම් හොඳ chance එකක් බලලා හොඳ ගුලියක් අම්පුරු මොකට. අවල්ලේ ක්‍රීඩා කරනවා වගේ. අප්පු මොකද්ද බම් මේ දැල ඈ නිකන් ඉඳගෙන ඩෑන්ස් ගැහුවා කියන්නේ බලහංග මේකේ පාත මල්ලි ක්‍රීඩාව කියන්නේ එහෙට මෙහෙට පැනලා නිකන් දූවිලා උස්සන් නටන එක නෙවෙයි ක්‍රීඩාව කියන්නේ මොකද්ද කියලා මම අද ඔබලට කියලා දෙන්නම් වරලා ඔක්කොම වරෙන් ඔය බෝලෙත් තරවර හරි කට්ටිය ඩබල් එකේ හදාගන්න ආප් සර්කල් එක බෝල දා රද්ද බම් මේ අර ඇස්ස හටෙල්ලන්නේ අලුතෙන් හදන ගෙවල් වල ලබු ගෙඩි ඒකක් වගේ නේ හරි කමන්න මේ ජනක මල්ලි මේ ගමට මේ රටට ක්‍රීඩාවෙන් හොඳ ගෞරවයක් ගෙනව මිනිස්සෙක් ඈ උඹලා දන්නේ නැතේද තාත්තලාගෙන් අහගන්න ක්‍රීඩාව කියන්නේ මල්ලි තියරි විතරක් නෙවෙයි න්‍යායාත්මක දැනුමත් අනිවාර්යෙන්ම ඕනේ මල්ලි උඹ ක්‍රිකට් මැච් එකෙන් බලනවද මොනවද කියන්නේ අයියේ ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රිකට් කියන්නේ ආගමක් මෙතන තියෙන්නේ හරි එහෙනම් කියහම් බාණ්ඩ 2014 ක්‍රිකට් ලෝක කුසලාන්නේ නායකයා කවුද 2014 නේ ගොඩක් කල්නේ ඉතින් මතකත් නැහැ වනිදු නේද එනපන් ඔක ටොක්ක එනපන් කියන උපම එන්නනේ උඹ ඊළඟට උඹ කියපන් බලන්න ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද ක්‍රිකට් ක්‍රිකට් එනපන් ටොක්ක එනපන් හැබැයි මෙහෙමයි වැරද්දකුත් නෑ ඉතින් ක්‍රිකටුත් වගේ තමයි හැබැයි වොලිබෝල් තමයි ක්‍රීඩාව ජාතික ඕන් තේරෙනවද උඹලා ක්‍රීඩාවේ දැනුම තියෙන තැන උඹලට කියන්න මේ ජනක කියන්නේ හොඳ ක්‍රීඩා ෆැමිලි එකක කොල්ලේ ඒක තමයි අද මේ මං ආවේ උඹලට මේක කියලා දෙන්න අපේ සීයා ජපානයේ සමස්ත ලංකාවලින් මීටර් 100 මිඩල් 4ක් තියෙනවා අපේ ගෙදර එතකොට මල්ලි ඔය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම ඔය දසුන් සානක දස්සා එතකොට වනිදු පතරංග අපේ වනියා උඩි කාලේ නම් මේ අත්වල හැදුනේ එතකොට ඔය චාමි කරුණාරත්න යකා කියන්නේ පූ කන පොඩි කාලේ ධම්ම යකා එක දවසක් මූවි මායි ගුඩු විදි හිටියා මොකක්ද වචනයක් වැරදිලා මේක ඇරිය නැද්ද ගුඩු පොල්ලෙන්ම ඔළුවට මැහුම් 22ක් දැම්මා 22ක් කියන්නේ 20ක් ඔළුවට දැම්ම දෙයක් මේ උරහිදාරියට දැම්ම මේ ඉඩම දින මම මේ ලොකුකම් කියවනව නෙවෙයි නෙට්බෝල් සූරතාවේ ගත්තේ අපි මේ යාපනයේ තර්ජිනි බැඳලා ඉන්න බං අපි ලොකු අම්මයි පුතා අනිත් පැත්තෙන් ගත්තාම කවුද යුපුන්න බේකන් යුපුන බෑ මට වඩා අවුරුදු 7යි බාල එක පන්තියේ ක්ලාස්මේට් ඉස්සර ඉස්කෝලේ නිවාසාන්තර දුවද්දි මීටර් 100 දී සෙට් වෙන්නේ ඌයි මයි තමයි ඌ මයුර මං ගජබා ඌ මට වඩා හුවක දුර ඈතින් ඒ දවස්වල ආවේ පස්සේ මං ඔය දුවන එක නතර කරා මේ කෙන්ද පෙරලෙන සීන් එකක් ආවා මේ ඒ වගේ වැඩක් නැහැ අද මං කියලා දෙනවා නියමාකාරයෙන් කොහොමද වොලිබෝල් ගහන්නේ කියලා රයිට් යා මත් එක්ක